Hey guys, කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරමු කොහොමද හරියටම YouTube channel එකක් setup කරගන්නේ කියලා. වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ technical දේවල් විතරයි. හිතන්නකෝ අපි YouTube channel එකක් පටන් ගන්න කලින් අපිට කොච්චර දේවල් තියෙද කරන්න. නේ අපි මොකක්ද කරන්න කියලා topic එකක් කල්පනා කරන්න ඕනේ. ඒ විතරක්ද මේ ටොපික් එකට අපි කොහොමද කන්ටෙන්ට් ටික කරන්නේ අපේ මේ channel එකේ ෆියුචර් එක මොන වගේද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනි. ඉතින් මේක ලොකු process එකක්. ඉතින් අද මූලිකවම අපි කතා කරමු මේ වීඩියෝ එකෙන් ඔයාට YouTube channel එකක් කරන්න ආසාවක් තියෙනවා නම් ඔයා කරන්න ඕනි මොන වගේ කන්ටෙන්ට් ද කියලා ඔයාට අදහසක් තියෙනවා නම් ඔයාට එන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි හරියටම YouTube channel එකක් හදාගන්නේ කියන එක. එහෙමත් නැත්නම් YouTube account එකක් හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද හරියටම YouTube channel එකක් මුලින් ඉඳන් හදාගන්නේ වගේම YouTube channel එකක් හදපු ගමන්ම අපි අනිවාර්යෙන් හදාගන්න ඕනේ setting මොනවද කියලා. ඉතින් එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න අද වීඩියෝ එකත් එක්ක. YouTube account එකක් එහෙමත් නැත්නම් YouTube channel එකක් setup කරගෙන යද්දී ඔයා මුලින්ම කල්පනා කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ channel එක setup කරන්න හදන්නේ ඔයා ගාව දැනට තියෙන mail එකකටද එහෙමත් නැත්නම් අලුතින්ම mail එකක් හදලා ඔයාගේ channel එක ඒකට setup කරනවද කියන එක. මේ වීඩියෝ එකේදී නම් මම ඔයාලට කියලා දෙන්නේ අලුත්ම මේල් එකක් හදලා ඒකට අලුතින් channel එකක් setup කරන විදිහ. ඒත් තමයි අපි YouTube channel එකක් setup කරගෙන යද්දී අලුත්ම මේල් එකකට channel එක setup කරන එක ඇත්තටම ගොඩක් ලේසි. ඒ වගේම තමයි ඉදිරියේදී අපිට එන verification වලට ගොඩාක්ම පහසුයි ඒක. මුලින්ම අපි කරන්න ඕනේ Gmail account එකක් create කරගන්න එක. එහෙනම් අපි බලමු කොහොමද අලුතින්ම මේ YouTube එකට ගැලපෙන්න Gmail එකක් හදාගන්නේ. ඒ වගේම එහෙම හදාගත්තු business Gmail එකකට කොහොමද අපේ YouTube channel එක හරියටම setup කරගන්නේ කියලා. එතනදී මට ඔයාලට පුංචි දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි අපි මෙතන create කරන Gmail account එක සහ YouTube account එක කියන්නේ එකිනෙකට වෙනස් දෙකක්. හැබැයි මේක අපිට ගන්න වෙන්නේ Google එක හරහා අපිට දෙන services එකක් විදිහට. මෙතනදී අපි හදන Google account එක මත තමයි අපේ YouTube channel එකත් රඳා පවතින්නේ. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද හරියටම Gmail එකක් හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ YouTube එකට එන එක. ඉතින් එහෙම ආවට පස්සේ ඔයාට මෙන්න මෙතන පේනවා ඇති sign in කියන option එකක්. හැබැයි දැන් මගේ sign in කියන option එකක් නැත්තේ මම මේ වෙනකොටත් YouTube එකට log වෙලා ඉවර නිසා. ඔයාට එහෙම sign in කියන එකක් පෙන්වන්නේ නැතිව මෙන්න මේ විදිහට profile icon එකක් පෙන්වනම නම් ඔයා ඒක select කරලා එතනින් යට තියෙන sign out කියන එක තෝරන්න. ඉතින් එහෙම ඔයා sign out වුණාම ඔයා දැනට log වෙලා තියෙන සියලුම account වලින් ඔයාව sign out කිරීමක් සිද්ධ වෙනවා. ඔයාලට දැන් මෙතනදී පේනවා ඇති මම log වෙලා හිටපු mail වලිනුත් මම log out වුණා. ඉතින් ඊට පස්සේ අපි YouTube එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ section එකේ sign in කියන option එක තියෙනවා. ඉතින් අපි මේ විදිහට කරන්නේ අලුතින්ම Gmail එකක් හදලා ඒ Gmail එක through YouTube account එකක් create කරන නිසානේ. ඉතින් ඊට අමතරව ඔයාට පුළුවන් දැන් මේ sign in කියන option එක click කරලා ඔයාගේ device එකේ දැනට තියෙන email මොනවද ඒ වලින් log වෙනවද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් අද මම මෙතනදී මම ඔයාලට කිව්වා මම අලුතින් mail එකක් හදලා ඒකට තමයි YouTube account එක create කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මෙතනින් දෙනවා use another account කියන එක. දාගන්න අපි YouTube account එකක් හදනකොට අපිට අනිවාර්යයෙන්ම අලුතින් Gmail එකක් හදලා YouTube account එකක් හදන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට ඉස්සරහට එන verification වලට අපිට පහසුවක් නිසා තමයි අපි මේ channel එකටම mail එකක් හදාගන්න හදන්නේ. use another account කියන එක click කරාට පස්සේ ඔයාව redirect වෙන්නේ මෙන්න මේ වගේ window එකකට.
ඉතින් මෙතනදී sign in option එකක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ sign in එකට ඔයාලට option දෙකක් දීලා තියෙනවා. එක්ක ඔයාට පුළුවන් ඔයා ගාව දැනට තියෙන email එකකින් මේකට log වෙන්න. එහෙමත් නැත්නම් ඔයාට new account එකක් create කරලා ඒ මගින් sign in වෙන්නත් පුළුවන්. ඉතින් ඒක තීරණය කරන්න ඕනි ඔයා. හැබැයි අද මම මෙතනදී පාවිච්චි කරන්නේ create account කියන එක. ඉතින් මේ create account කියන එක අපි ක්ලික් කරාට පස්සේ අපිට option තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයා තීරණය කරන්න ඕනේ ඔයා මේ නිර්මාණය කරන්නේ මොන account එකක්ද කියලා. ඉතින් මම මේක තෝරනවා for my personal use කියන එක. create new account කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාව අරගෙන එන්නේ මෙන්න මේ වගේ window එකකට. ඉතින් ඔයාලට මෙතන මුලින්ම බලා ගන්න පුළුවන් create a Google account කියලා. ඒ කියලා ඔයාගේ මෙතන ඉන්නලා තියෙනවා first name එක වගේම last name එක. මෙතනදී ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මෙතන දෙන name එක කිසිම අදාළත්වයක් නැහැ ඔයාගේ YouTube channel එකට. ඉතින් මේ create කරන්නේ අපි email එක. email එකයි YouTube account එකයි කියන්නේ දෙකක්. අන්න ඒක නිසා ඔයාට පුළුවන් මෙතනදී කැමති name එකක් දෙන්න. මෙතනදී මම ඔයාලට මේක example එකක් විදිහට දෙන්න නිසා මම මෙතනදී හිතෙන නමක් මේකට දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ නම මෙතන ටයිප් කරගෙන ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් next කියන එක දෙන එක. මේක next කරාට පස්සේ ඔයාට එනවා basic information කියලා ඔයාගේ birthday එක වගේම ඔයාගේ gender එක අහන window එක. ඉතින් ඒකටත් ඔයාගේ හරිම birthday එක වගේම gender එකක් දාලා මේක ආයෙම next කරගන්න. ඒක වගේම gender එක select කරාට පස්සේ අපිට open වෙන්නේ මෙන්න මේ වගේ window එකක්. ඉතින් මෙතනදී ඔයා දීපු name එකට ඔයා හදාගත්තු Gmail එකක් එහෙමත් නැත්නම් email address එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතන type කරගන්න. මට එහෙම එකක් නැති නිසා මම අද මෙතනදී select කරනවා get the Gmail address insert කියන එක. ඔන්න ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි දීපු නමට අනුව මෙතන Gmail address එකක් දෙන්නනවා. ඉතින් මේකෙන් අපිට පුළුවන් අපිට ලේසි අපිට පහසු එහෙමත් නැත්නම් අපිට හොඳයි කියන Gmail එකක් සිලෙක්ට් කරගන්න. මම මෙතනදී තෝරගන්නවා මේකේ තියෙන පළවෙනි Gmail එක. ඒක තෝරගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනින් next කරගන්න එක. ඉතින් ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ email එකක් create කරන. එහෙමත් නැත්නම් Gmail එකක් create කරන process එකේ තියෙන වැදගත්ම තැනට. ඉතින් ඔයාලට පේනවා ඇති අපි දැන් ඉන්නේ අපි හදාගත්තු email එකට password එකක් දෙන තැන. මෙන්න මේ විදිහට අපිට password එකක් දෙන්න ආවට පස්සේ මතක තියාගන්න ඕනි දෙයක් තමයි අපි මෙතන දෙන්න ඕනි strong password එකක්. සාමාන්‍යයෙන් ඔයාලා කරන වැරද්දක් තමයි මේ password එකට 1 2 3 4 එහෙමත් නැත්නම් ඔයාගේ birthday එක අන්න ඒ වගේ දේවල් use කරන එක. ඉතින් කවදාවත් ඒ වගේ දේවල් කරන්න එපා. ඔයා මෙතන දෙන password එකට අනිවාර්යෙන්ම capital ලකුණු, simple ලකුණු, numbers එක symbol එකක් හෝ දෙකක් add කරන්න. එකක් මෙතන add කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනින් next කියන එක click කරන්න. ඉතින් ඊගාවට එන්නේ number verification එක. ඉතින් මේක කලින් නම් ආවේ අපිට නම්බර් එක අතින් ටයිප් කරන්න පුළුවන්. හැබැයි දැන් එහෙම කරන්න බෑ. දැන් මේක කරන්න ඕනි මෙන්න මේ QR එක ඔයාගේ ෆෝන් එකෙන් ස්කෑන් කරලා ඒකෙන් ඔයාගේ නම්බර් එක වෙරිෆයි කරගන්න එක.
එතනදී මම මගේ මොබයිල් නම්බර් එකට මේ වෙනකොට වෙරිෆයි කරන්න පුළුවන් උපරිම channel ගාන වෙරිෆයි කරලා ඉවරයි. ඉතින් ඒක නිසා මට මේක වෙරිෆයි කරගන්න හම්බුනේ නැහැ. ඉතින් ඔයාට මේක කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ QR ස්කෑනර් එකෙන් මෙන්න මේ QR එක ස්කෑන් කරාට පස්සේ ඔයාට චූටි ලින්ක් එකකුත් එක්ක open browser කියලා එකක් එනවා. ඉතින් ඔයාට පුළුවන් ඒක open browser කියන එක දුන්නට පස්සේ මේක verify වෙනවා ඔටෝමැටික්ම. ඔයාට ඊට පස්සේ මුකුත් කරන්න දෙයක් නැහැ. එයා ඔටෝම verify වෙලා ඔයාට මෙතනදී ඒක notice කරනවා. ඉතින් ඔයාගේ නම්බර් එක verify වුණාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒ next කියන බටන් එක click කරන එක. ඊට පස්සේ open වෙන්නේ ඔයාගේ recovery email එකක් ඉල්ලන window එකකට. ඉතින් මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ ඔයා ගාව දැනට තියෙන ඊමේල් එකක් මෙතනදී recovery email එක විදිහට එයාලට දෙන එක. මෙහෙම recovery email එකක් ඉල්ලගන්නේ ඔයාගේ ඊමේල් එකට ප්‍රශ්නයක් වුණොත් ඔයාගේ මේ recovery email එක හරහා ඔයාගේ ඊමේල් එක recover කරගන්න පුළුවන් නිසා. ඉතින් මට දැනට ස්ටෙප් එක ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා ඔයාට recovery email එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මෙතන දෙන්න. මතක තියාගන්න recovery email එකක් කියලා කියන්නේ ඔයා ගාව දැනට තියෙන වෙනස් email එකකට. මේ විදිහට අපි අලුතින් email account එකක් හැදුවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් YouTube එකටම එන එක. ඔයාලට බලා ගන්න පුළුවන් අපි alreadyම YouTube එකට sign in වෙලා තියෙන්නේ අපි දැන් අර හදාගත්තු Gmail account එක හරහා. ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ section එකේ. ඒ කියන්නේ මේ දකුණු පැත්ත ඉහළ කෙළවරේ තියෙන profile icon එක click කරලා ඒකට යටින් තියෙන create channel කියන එක දෙන්න. ඉතින් ඒක click කරාට පස්සේ ඔයාලට සරලවම YouTube channel එකක් create කරන process එක start කරන්න. create account කියන එක select කරාට පස්සේ ඔයාලට එන්නේ මෙන්න මේ වගේ window එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම මෙතන තියෙනවා select picture කියන එක. ඉතින් මේකට දාන්න තියෙන්නේ ඔයාගේ channel එකට දාන profile picture එක. ඉතින් දැනට මම ඒක පොඩ්ඩක් skip කරනවා. මම ඔයාලට ඒක පස්සේ කරන්න හැටි හරියටම පෙන්නන්නම්. ඊළඟට මේ window එකේම අපිට වැදගත් වෙන තවත් section එකක් තමයි මෙන්න මේ name and handle කියලා කියන්නේ. ඉතින් මේක ඔයාගේ කරන නිච් එක අනුව ඔයාට දාන්න ඕනි නමක් මෙතන දාගන්න පුළුවන්. ඔයාට පේනම ඇති මෙතන දැන් මේ තියෙන්නේ අපි Gmail account එකට. ඒ කියන්නේ email එක හදද්දී අපි දීපු name එකෙන් තමයි එයා මෙතන අපේ YouTube account එක හදන්න දාන්නේ. මතක තියාගන්න අපි මේ Gmail එකට දීපු නමම වෙන්න ඕනේ නැහැ ඔයාගේ YouTube channel එකේ name එක. ඔයාට ඒක කැමති විදිහකට වෙනස් කරලා මෙතන ඇඩ් කරගන්න පුළුවන්. හරි. මම දැන් මෙතන තියෙන මගේ මේ නම අයින් කරලා මම මෙතන example name එකක් type කරගන්නවා. ඔයාට බලා ගන්න පුළුවන් ඔයාලගේ මේ යටින් තියෙන handle කියන option එක පොඩි වෙනස්කමක් වෙනවා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මම මෙතන example name එකක් type කරගත්තා. ඉතින් ඒකට අනුව අපේ handle එක වෙනස් වෙනවා. ඉතින් ඔයාලගේ name එක වෙනස් කරාට කොයිම වෙලාවකවත් ඔයාගේ handle එක වෙනස් කරන්න යන්න එපා. ඉතින් ඔයා මෙහෙම කැමති නමක් දුන්නට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ create channel කියන option එක දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි අතන create account කියන තැනට දීපු නමත් එක්ක අපිටම කියන YouTube account එකක් create වෙලා තියෙනවා. ඉතින් මේකෙදි අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් tab කීපයක් තියෙනවා. ඉතින් මේ පැත්තේ වම් අත පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් YouTube එකට අදාළ tab ටික. ඊට අමතරව මෙතන create කියලා තියෙනවා. ඉතින් මේ create කියලා කියන්නේ අපිට වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන් මෙන්න මේ create එක හරහා.
කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්න කලින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපි හදාගත යුතුම අනිවාර්ය සෙටින් ටිකක් මේ YouTube account එක තියෙනවා. දැන් ඔයාලට කිව්වනේ අපි YouTube account එකක් හැදුවට පස්සේ අපි content upload කරන්න කලින් හදාගන්න ඕනිම setting ටිකක් මේ YouTube එක ඇතුලේ තියෙනවා. ඉතින් මේ setting ටික check කරගන්න වගේම හදාගන්න ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් මෙන්න මේ මෙතන තියෙන profile icon එක උඩ click කරන එක. ඊට පස්සේ ඔයා එන්න ඕනි මෙතන තියෙන YouTube Studio කියන ටැබ් එකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඉස්සෙල්ලාම channel එකක් හදලා ඒකෙන් YouTube Studio කියන ටැබ් එකට ගියාම තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම මෙතන තියෙන මේ welcome to YouTube Studio කියන එක continue කරනවා. ඉතින් ඊළඟට මෙයා පොඩි ගයිඩ්ලයින් එකක් දෙනවා. ඉතින් මම මේක දැනට ක්ලෝස් කරගන්නවා. ඉතින් මේ YouTube Studio කියලා කියන්නේ අපේ YouTube channel එකට හම්බෙන back end එකක්. ඒ කියන්නේ අපි මේ channel එකේ setting මොනවද හදාගන්න ඕනි, ඒ වගේ monetization apply කරද්දි සහ අපිට අපේ content delete කරන්න වමනා වුණොත්, එහෙම නැත්නම් අපි දාන description එකක් වෙනස් කරගන්න ඕනි වුණොත්, මේ හැම දෙයක්ම අපිට කරගන්න හම්බෙන්නේ මේ YouTube Studio එකට ඇවිල්ලා. අපි දැන් මේ YouTube Studio එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ dashboard එකක්. ඉතින් මෙතනදී අපිට තවම කිසිම analytics එකක් පෙන්වන්නේ නැහැ, මොකලුත්ම channel එකක් නිසා. එක තියාගන්න ඔයා YouTube channel එකක් හදලා මුලින්ම content එකක් upload කරන්න කලින් යන්න ඕනි මේ YouTube Studio එකට. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ dashboard එකේ පොඩ්ඩක් පහළට ගියාම අපිට බලා ගන්න පුළුවන් setting කියන icon එක. මේ setting කියන එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ අලුත් window එකක් open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට tab 6ක් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි යන්න ඕනේ මෙතනින් මේ channel කියන tab එකට. අපි දැන් මේ channel කියන tab එකට ගියාට පස්සේ ඔයා ඊළඟට යන්න ඕනේ මෙතන feature eligibility කියන එකට. ඉතින් මේක select කරාට පස්සේ ඔයාලට පේනව ඇති අපිට 1 2 3 කියලා step ටිකක් තියෙනවා. ඉතින් මෙතන මේ තියෙන standard feature එක දැනටමත් අපිට enable වෙලා තියෙන්නේ. මේ drop down එක අපි පොඩ්ඩක් පහළට ඇදලා බැලුවොත් අපිට පුළුවන් අපිට මේ ස්ටෑන්ඩඩ් ෆීචර් එක යටතේ අපිට මොනවද ලැබිලා තියෙන්නේ කියලා බලා ගන්න. සාම්පල් එකක් විදිහට ඔයාලට පේනවා ඇති මේ ස්ටෑන්ඩඩ් ෆීචර් එක යටතේ අපිට මොනවද ලැබිලා තියෙන්නේ කියලා. ඊළඟට මම යනවා මෙතන තියෙන second step එකට. අපි phone number එකක් දීලා අපි මේක verify කරගත්තේ නැත්නම් අපිට මෙතනදී custom thumbnails දාන්න, live stream කරන්න, වීඩියෝ එකේ උපරිම ඩියුරේෂන් එක, ඒ කියන්නේ වීඩියෝ ඩියුරේෂන් එක විනාඩි 15ක් අතර තමයි අපිට තියාගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ දෙවන ස්ටෙප් එක, ඒ කියන්නේ මේ verify phone number කියන එක verify කරගෙන අපිට මේ දෙවන ස්ටෙප් එකත් eligible කරගන්න වෙනවා. ඊගාවට මෙන්න මෙතන තියෙන drop down එක select කරාට පස්සේ ඔයාලට පේනවා ඇති advanced feature විදිහට අපිට ලැබෙන්නේ මොනවද කියලා. ඉතින් මේ කිසි දෙයක් අපිට ලැබෙන්නේ නැහැ අපි phone number එක දීලා අපේ account එක verify කරගත්තේ නැත්නම්. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ එන්න මේ second step එකට. ඉතින් මෙන්න මේ second step එකට ඇවිල්ලා verify phone number කියන එක දෙන්න ඕනි. මේක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙලා ඔයාලට මෙතනදී ඔයා ඉන්න කන්ට්‍රි එක වගේම ඔයාගේ නම්බර් එක මෙතනින් දීලා මේක නෙක්ස්ට් කරන්න එනවා. ඉතින් මම අද මෙතනදී මේ channel එක නම්බර් වෙරිෆිකේෂන් කරන්න නැහැ. හේතුව තමයි මම මේ channel එක ඔයාලට හදලා පෙන්නන එකක් නිසා.
ඉතින් එතකොට ඔයා කරන්න ඕනි මුලින්ම මෙතන text me the verification code කියන එක සිලෙක්ට් කරලා ඔයා ඉන්න country එකයි ඔයාගේ phone number එකයි දීලා මෙතනින් next කරන එක. ඊගාවට ඔයාගේ mobile phone එක check කරන්න verification code එකක් එනවා. ඒ code එක ඊළඟට එන window එකේ type කරලා submit කරන්න තියෙනවා. code එක submit කරාට පස්සේ phone number verify කියලා ඔයාට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා number verification එක කරපු කෙනෙක් නම් ඔයා ඊළඟට කරන්න ඕනි ඔයා ආයෙම YouTube එකට log වෙලා ඔයා YouTube studio කියන එකට එන්න. ඒ ඇවිල්ලා setting වල තියෙන channel යටතේ future eligibility කියන එකට ඇවිල්ලා බලන්න ඔයාගේ second step එක eligibility වෙලා තියෙනවා. ඔයාගේ මේ number verification එක කරාට පස්සේ ඔයාට custom thumbnails ඒ කියන්නේ ඔයාට කැමති thumbnail එකක් දාන්න live යන්න එතකොට ඔයා දාන long video එකේ උපරිම අගය විනාඩි 15කට වඩා වැඩියෙන් දාන්න ඔයාට හැකියාව හම්බ වෙනවා. මෙතනදී ඔයා number verification එක කරාට පස්සේ ඔයාට මේ second step එකත් enable වෙනවා. ඉතින් ඊළඟට එන්න ඕනි advanced feature කියන third step එකට. අපේ third step එකට ආවහම ඔයාලට බලා ගන්න වෙන්නේ මේකත් eligible කියලා. ඉතින් මේකට reason එක තමයි ඔයා තාම ID verification එක කරලා නැති එක. ඉතින් මේක enable වෙන්න නම් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ID verification එක කරන්න. ඉතින් ඔයා මෙන්න මේ advanced feature යටතේ තියෙන ID verification එක කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මුලින් ඔයාගේ number verification එක කරලා තියෙන්න ඕනි. ඉතින් ඔයා number verification කරාට පස්සේ ඔයාට මෙතන යන්න පුළුවන් access feature කියන එක යටතේ ඔයාගේ ID verification එකට යන්න පුළුවන්. access feature කියන එක මට තාම enable වෙලා නැහැ. හේතුව තමයි මම number verification එක මේ channel එකේ කරපු නැති නිසා. ඉතින් ඔයා මෙහෙම number verification එකක් කරපු කෙනෙක් නම් ඔයාට මේ access feature කියන එක click කරන්න පුළුවන් වෙන විදිහට තියෙනවා. ඉතින් මේ click කරාට පස්සේ ඊළඟට එන window එකෙන් ඔයා තෝරන්න ඕනි yes your valid ID කියන එක. ඊට පස්සේ ඒක තෝරලා ඔයාට කරන්න තියෙන්නේ මේක next කරන එක. තේරුවට පස්සේ එන window එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් scan QR code එක. ඊළඟට ඔයාට මේක select කරලා මේ QR code එක mobile phone එකෙන් scan කරන්න ඕනේ. මේකත් scan කරාට පස්සේ ඔයාගේ email account එකට password එක දීලා log වෙන්න පුළුවන් option එකක් එනවා phone එකට. ඊට පස්සේ ඒ එන step එකේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ID එකේ photo එකක් ගහලා submit කරන්න. එතනදී මතක තියාගන්න ඔයාගේ ID එක ලංකාවේ සිංහලෙන් ලියපු පරණ ID එකක් නම් verification එක fail වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒක නිසා අලුත් ID එකක් හෝ driving license එකක් නැත්නම් passport එක ඔයාලට පුළුවන් photo එකක් ගහලා submit කරන්න. ඊට පස්සේ දවසක් විතර ඇතුළත ඔයාට මේ additional feature කියන එකත් enable කරගන්න පුළුවන්. මම දැන් ඊළඟට යනවා YouTube Studio එකේ වම් පැත්තේ තියෙන මේ tab එකේ පොඩ්ඩක් පහළටම. ඒ පහළට ගියාට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් customization කියලා tab එකක්. මතක තියාගන්න අපි YouTube channel එකට content upload කරන්න කලින් අපේ channel එක අනිවාර්යයෙන්ම customization කරගන්න ඕනේ. ඉතින් මේ customization කියන tab එකට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ප්‍රධානම tab දෙකක්. ඒ තමයි profile කියන tab එකයි home tab එකයි. මෙතනදී ඔයාලා මුලින්ම කරගන්න ඕනි මේ අපි හදාගත්තු අලුත් අපේ channel එකට banner එකක් වගේම profile picture එකක් දාගන්න එක. ඉතින් ඔයාලට මම පුංචි ටිප් එකක් කියන්නම්. ඔයාලට පුළුවන් මේ profile picture එක වගේම banner image එකක් design කරගන්න Canva කියන software එකෙන්. ළඟට අපි මේ window එකෙන් තව පොඩ්ඩක් පහළට ආවහම අපිට බලා ගන්න පුළුවන් අපි මේ channel එකට දීපු name එක සහ handle එක.
ඊට පස්සේ ඊට පහළින් තියෙනවා description කියලා. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ channel එකේ මොන වගේ දේවල්ද කරන්නේ, ඔයාත් එක්ක කට්ටියට එකතු වෙන්න කියන දේවල්, අන්න ඒ වගේ දෙයක් මේ description එක විදිහට දාන්න. ඊට පස්සේ add language කියලා තියෙනවා. ඉතින් ඔයා මෙතනදී පාවිච්චි කරන language එකත් ඔයාට මෙතනින් select කරගන්න පුළුවන්. ඊළඟට channel URL එක කියලා තියෙනවා. ඉතින් මේක ඔයාට මොකක්ම හරි හේතුවකට අවශ්‍ය වුණොත් ඔයා මතක තියාගන්න. ඔයා එන්න ඕනි YouTube එකට log වෙලා YouTube Y Studio කියන එකට ඇවිල්ලා ඒකේ customization යටතේ profile කියන එකේ තමයි මේ channel URL එක තියෙන්නේ. මම මේ ටික දැන් සම්පූර්ණ කරගන්නේ නැහැ. මම මේක example එකක් විදිහට හදපු channel එකක් නිසා. ඉතින් මතක තියාගන්න ඕන තව දෙයක් තමයි ඔයා මෙන්න මේ customization කියන එකේ මොනවාම හරි වෙනසක් කරොත් අනිවාර්යෙන් මෙතනින් publish කියන එක දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙම දුන්නොත් විතරයි ඔයා කරපු වෙනස්කම් ටික මේ channel customization යටතේ save වෙන්නේ. මේ channel customization යටතේ ඔයා මේ වෙනස්කම් ටික කරලා ඉවරනාට පස්සේ ඔයා ආයෙ වෙන්න ඕනේ මේ වම් අත පැත්තේ තියෙන tab වලින් earn කියන tab එකට. මේක නම් ඉතින් මේ YouTube ගමන ඇතුළතදී අතිශයම වැදගත් ස්ටෙප් එකක්. ඔයාටත් බලාපොරොත්තුවක් තියෙනවා නම් channel එකක් හදලා content කරලා අනාගතයේදී අපේ මේ channel එක monetize කරගෙන සල්ලි හොයන්න ඔයාට වැදගත්ම part එකක් තමයි මේ. ඉතින් මෙතනින් ඔයාට බලන්න පුළුවන් ඔයාගේ YouTube earn එක කොහොමද කියලා. ඉතින් ඒ වගේම තමයි අපිට දැන් මෙතනදි මුකුත්ම පෙන්වන්න නැහැ. හේතුව අපි මේ අද හදපු channel එකක් නිසා. ඒ වගේම තමයි ඔයාට මෙතනින් ඔයා monetize කරපු කාලෙක මේ channel එක ඔයාට මේ YouTube earn එක කොච්චරක් හම්බ වෙනවද? එක එක වීඩියෝ වලට හම්බ වෙන ගාණ ඒ වගේ දේවල් බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ earn කියන tab එක හරහා. ඉතින් මෙතනින් ඔයා ටිකක් පහළට ස්ක්‍රෝල් කරන් යද්දී ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට මේ YouTube එක ඇතුළේදී මොන වගේ දේවල් කරලාද සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ කියලා. අලුත් channel එකක් නිසා තමයි අපේ මේ data කිසිම දෙයක් නැති. හැබැයි ඉතින් ඔයා ටිකක් videos දාගෙන ඉස්සරහට යද්දී ඔයාට පුළුවන් මේ earn කියන tab එකේ මෙන්න මේ criteria පිළිලා channel එක monetize කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තමයි අපි මේ channel එක monetize කරගන්න නම් අපි සම්පූර්ණ කරන්න ඕනි criteria ටිකක් තියෙනවා. ඉතින් ඒකෙන් පළවෙනිම දේ තමයි අලුත් update එක යටතේ subscriber 1000ක් හොයාගන්න ඕනි. ඊට අමතරව දවස් 365. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත watch time පැය 4000කුත්. එහෙමත් නැත්නම් දවස් 90ක් ඇතුළත short views වලින් 10 million අපි හොයාගන්න ඕනි. ඉතින් මෙතනදී ලේසි කියලා එකක් නැහැ. දෙකම අමාරුයි. හැබැයි ඉතින් මෙන්න මේ criteria දෙක සම්පූර්ණ කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ channel එක monetize කරලා මේ YouTube එක හරහා සල්ලි ගෙවන්න. ඉතින් මං හිතනවා අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. වගේ YouTube සම්බන්ධ ගොඩාක් දේවල් ඉදිරියේදී ඔයාලට අපි හරහා දැනගන්න පුළුවන්. මේ දේවල් තවත් ඉදිරියටත් දැනගන්න ඕනි නම් අනිවාර්යෙන් අපව subscribe කරලා තියාගන්න. ඒ වගේම අද මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ තියෙන අදහස පහලින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එහෙනම් අලුතින් වීඩියෝ එකක් අරගෙන මේ බලාපොරොත්තුව ඇතිව අදට සමගන්නවා. ඒ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන මේ බලාපොරොත්තුව ඇතිව අදට සමගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.